යාළුවනේ අපි යනවා රවින්දු සර්ගේ අවුරුදු උත්සවයට බලන්න ලස්සන එක අපි දැන් පාර පොඩ්ඩ වැරදුනා මේ පොඩ හරව ගන්නකන් ඉන්දියක් පොඩ ගේමක් තියෙනවා මෙතන හරවන එක අපි හරවමු කොහොම හරි එහෙම වරදින්නේ නැහැ කොළඹ පොඩ්ඩක් අමාරු නෑ එහෙම අමාරු නෑ යනකොට උඩ නගනකොට වගේ කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. පොඩ අයියෙන් කතා කරන්න. එයා කොහොමද අයියෙන් තමයි කතා කරන්නේ? කිසිම දෙයක් ඇහෙන්නේ මේ එයා මේ මොන්ටිසෝරි වල ගානවා. අපිට රවින්දු අයියා කන්න දුන්නා යාළුවනි. ඉතින් කාලේ මම නම් හැම එකේම එයාට වතුර බෝතල දෙන්න තේරෙන්නේ. ඊපස්සේ එතන වැඩ කරන මල්ලෙකට තමයි වතුර බෝතල යන්නේ. Thank you. මංගල ඉවර. මොකද එන්නේ? වෙන්න බෑ නෑ. මම දැකලා තියෙනවා පුල්ල වගේ.
අපි ඉවර නෑ අපි කලින් යනවා මේ කෙනෙක්ට පොඩ්ඩක් යන්න ඕනලු කලින්. මම දැන් ෆාමසියක් දාන්න ඉන්න අපේ ගෙදර. එතකොට තව එක්කෙනෙක් ඉන්නවා වම දකුණ දන්නේ නැහැ. වමට එන්නේ කොහොමද දකුණට යනවා දකුණට එන්නේ කොහොමද වමට යනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා මම තීරණය කරා ගෙදර යන්න. ඉතින් දැන් ගෙදර යන්න කලින් මේ කොහෙද අම්මා බත් යන්නද කියලා ඇහුවාම බත් යන්න කිව්වේ නෑ. දැන් ඉන්න කණ්ඩත් යන්න එනවා අපිට. දැන් කාලා ගෙදර යනවා. ඉතින් වයින්ද්‍රයාට thank you අපිට එන්න කිව්වට ලංකාවේ ලොකුම ICT පන්තිය ඒක පේුණා. ඉතින් ගවුන්ඩ් එක දිහා දැක්කම නියමයට තිබ්බා අපි ආටිස්ලා පහක් විතර නෙවුනේ. මාක්කයක් ඇහුවා. නියමයි. මිහිඳු එක තමයි ගොඩක් එන්ජොයි. ඒක නියමයි. දැන් සංගීතෙත් එකත් මරු. ඉතින් අපි දැන් කොහෙද යන්නේ? අපි දැන් කන්නේ. කොහෙද කන්නේ? පිට්සා? මොකේ? අපි පිට්සා කමු. ඊට පස්සේ ගෙදර යන්න. හරි ටටා. ආයි කියන්නේ නැහැ දැන් නැහැ කිව්වම ආයි බයි කියන්නේ. මෙන් පාර කරපන් දෙවියන්ගේ පාරට දූවිලි මාවතේ දේවතා එලිපෙනයිද ආදරෙන් ලතවුළු මාවතේ සැඟවියදත් හැකි දෝෂී නාමයෙන් සියල්ල හදවතේ පිහිරව් නවතන දන්තානාදයෙන් විය යුතු මොහොතකේ කැලලේ දෝ දෙවියන්ගේ බාරයෙන් රජ වෙලා ඇත්ත නැත්ත බොරු වෙලා විසි වෙලා ලස්සන ජීවිත හෙඩි වෙලා බලන් ඉන්න බෑමට මන්තම පැඩි වෙලා තොර ඉදිරිය කලුරියත කෝ ඔය දෙවියන් රැටුකොට උපවාසකව හෙදියන් සාරි ඇතියන් සීසී කඩ අද වීදී වල සතුට ලැබෙන අද ප්‍රීති වල කීදේ කළ දුන්න දෙවියන් ජීවන ඊතල රටට වඩ රටේ කටේ හැදියාව ඇති නැතිකම වෙනස් කළ රැකියාව හිත කත කලේම ඇතියාව මට කරන්නේ ලැජ්ජ